ये बादल की चादर ये तारों के आंचल में छुप जाए हम पल दो पल हो फलक तक चल साथ मेरे. Hello, welcome back to Sit Journey. ඔන්න අද අපි යනවා කැන්බරාවල ෆ්ලොරේට් ෆ්ලවර් ෆෙස්ටිවල් එක බලන්න. ඉතින් ඒක තමයි ස්ප්‍රින්ග් එකේ ඕස්ට්‍රේලියාවේ තියෙන ලොකුම ෆෙස්ටිවල් එක. සිඩ්නි වලින් ඉඳගෙන කැන්බරාවලට කිලෝමීටර් 280ක් විතර තියෙන නිසා අපි ටිකක් උදෙන් පිටත් වුණා. ඉතින් අපි ගිහිල්ලා බලමු. මම හිතන්නේ ගොඩක් ලස්සන අත්දැකීමක් වෙයි මේක ඔයගලන්ට. ये बादल की चादर ये तारों के आंचल में छुप जाए हम पल दो पल हो फलक तक चल साथ मेरे फलक तक चल साथ चल ये बादल. ඉතින් අපි සිඩ්නි වලින් පාන්දරින් පිටත් වුණ හින්දා කැන්බරාවලට උදේ 10 වගේ වෙද්දී අපිට එන්න පුළුවන් වුණා. අපිට අද ෆ්‍රී පාකින් හම්බුණා. මොකද අද පබ්ලික් හොලිඩේ එකක් නිසා. ඉතින් පාකින් එක හම්බුනේ කිලෝමීටර් 2ක් විතර දුරින් කොමන්වෙල්ත් පාක් එකට. එතන ඉඳගෙන අපි පයින් ආවේ. හැබැයි ෆ්‍රී බස් සර්විස් එකක් දාලා තියෙනවා ෆ්ලොරේට් බලන්න එන අයට. ඉතින් කැමති අයට ඒකේ ඉන්නත් පුළුවන්. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. ගොඩක් ලස්සනයි වගේ මල් පිරීලා. ඉතින් ගිහිල්ලා බලමු ඇතුළට. Birds are singing, clear the room. Summer's hot, sun is bright. Time for swimming day and night. Seasons come and go. Winter's cold and fall winds blow. Spring, summer, fall and snow. Seasons change, let's all know. Leaves turn red, jumping piles on the bed. Winter's cold, snowflakes fall, build a snow. Shadow up my life. A song in your eyes, yeah. Strolling down the avenue under city lights alone. Your eyes catch mine and I feel that spark start to glow. With every step beside you I see our story begin. A melody played by heartstrings, love weaving in the wind. I call you honey, stay right here. Your gaze sings words only my heart can hear. From New York brownstones to Delhi's twilight air. From Jakarta alleyways to LA's boardwalk flare. Shadow up my life. A song in your eyes, yeah. Strolling down the avenue under city lights alone. Your eyes catch mine and I feel that spark start to glow. With every step beside you I see our story begin. A melody played by heartstrings, love weaving in the wind. I call you honey, stay right here. Your gaze sings words only. ඔන්න මල් වලට ආස කෙනෙක් ඉන්නවා නම් මල් පැල ඉඳන්න ආස කෙනෙක් ඉන්නවා නම් ෆ්ලොරේට් බලන්න එන්න අන්තිම දවස් කීපේ. මොකද මේ ගාඩන් එක ටෙම්පරරි අරේන්ජ් කරන එකක් නිසා ඒ දවස්වලදී ගාඩන් එක අයින් කරනවා. අන්න ඒ වෙලාවට මල් වලට ආස කෙනෙක් ඉන්නවා නම් ෆ්‍රී මේ මල් පැල මල් අරගන්න පුළුවන්. ඉතින් මට අඳුරගන්න පුළුවන් වුණා ටියුලිප්, අයිරිස්, ඩැෆඩිල් කියන මල් වර්ග තුන. ඊට අමතරව තව මල් වර්ග ගොඩාක් තියෙනවා. කවුරු හරි ෆ්ලොරේට් බලන්න එන කෙනෙක් ඉන්නවා නම් කැන්බරාවල
කොමන්වෙල්ත් පාක් එකේ තමයි තියෙන්නේ. මිඩ් සෙප්තැම්බර් මිඩ් ඔක්තෝබර් වෙනකන් තමයි මේ ෆෙස්ටිවල් එක ඕගනයිස් කරන්නේ. ඉතින් ඔන්න චූටි බබාලත් එක්ක ඉනවා නම් අනිවාර්යයෙන්ම හොඳට ජැකට් දාලා තොප්පි දාලා එහෙම එක්කගෙන ඉන්න. මොකද ස්ප්‍රින්ග් එකේ මැද හොඳ හීතල උලගක් එනවා. ඒකින්ද ඒම ලේස්ති කරගෙන ඉන්න. අපි සිඩ්නි වල ඉඳගෙන කැන්බරා වලට එනකොට සාමාන්‍ය සැලකීත දුරක්නේ. ඉතින් ඒ වෙලේ මට හිතුණා නෙමෙයි චූටි බබාලත් එක්ක මෙච්චර දුර යන්නේ ඇයි මල් ටිකක් බලන්න කියලා. ඒ අදහස සම්පූර්ණ වෙනස් වෙනවා ආවට පස්සේ. මොකද එච්චරටම සුන්දර අත්දැකීමක් තමයි මේ ෆ්ලොරිඩ් වලින් අපිට ගන්න පුළුවන්. ඔන්න ළඟපාත කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ෆ්ලොරිඩ් බලන්න එන්න. අපි ලබන මේ සුන්දර අත්දැකීම ඔයාලට උපරිම දෙන්න try කරනවා. ඉතින් අපි තවත් ඇතුළට ගිහිල්ලා බලමු. මොකද මල් ලෝකයක් තමයි තියෙන්නේ. मेरी सुनो बात दिन सुहाने रातों की बात तेरी हंसी से महका ये जीवन तेरे संगे खुशी की बात मेरी गर्लफ्रेंड मेरी दुनिया तेरी बातों में खिलता है दिल ये संग है हर एक हदी चमकते दिन तारीफ तेरी मीठा सा सफर रंगों से भरी तेरे साथ अब सपने सजाए मस्ती करे और चांद को चुराए मेरी गर्लफ्रेंड मेरी दुनिया बिना तेरे है तन्हा सा दिल ये हो ना हो मेरी गर्लफ्रेंड तुमसे है रोशनी तेरे संग है खुशियों की गली ये नचाने वाली हवा में उड़ा तेरे साथ हूँ दुनिया का जहां हो ले लो प्यार के गीत दिल से दिल के मिलते संगीत मेरी गर्लफ्रेंड मेरी दुनिया दिल ये तेरा कहता है अभी मेरी गर्लफ्रेंड है सुकून तू मेरी तेरे संग बनाए दुनिया नहीं ඇවිදලා මහන්සියට අපිට චුට්ටක් වාඩි වෙලා බලන්න පුළුවන් දෙයක් හම්බුණා. පාක් එකේ මේ වගේ පොඩි ඉවෙන්ට් ඇරේන්ජ් කරලා තිබුණා. අය නායට බලන්න මල් විතරක්ම නෙවෙයි. ඉතින් අපි චුට්ටක් ගිහිල්ලා බලමු මොකද්ද කියලා. Okay, you ready to take it? Oh, hang on. Oh, hold it back up a little bit higher. Maybe take a few steps closer. Maybe take a couple more steps closer. Hold it up just a touch higher. Maybe take a few more steps closer. Thanks, sis. Wait. Hey, you are such a brave person coming out here and helping me like this. I want to thank you from the bottom of my heart. On the count of 3, because you're actually the star of the show, you're going to turn around, you're going to do a bow, and every single person here is going to go off for you, because you are the star. Is that okay with you? 1, 2, 3. Come on in, either side. මේ තියෙන ඔක්කොම පුංචි පිළිම පාට කරලා තියුනේ ප්ලේ ගෲප් වල ප්‍රී ස්කූල් වල පුංචි බබාලා.
ඉතින් ෆ්ලොරිඩ් කියන්නේ චූටි බබාලට ලොකු ඉඩක් අවකාශයක් දීපු ෆෙස්ටිවල් එකක්. ඒකයි මං කිව්වේ පුංචි බබාලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම බලන්න එක්කගෙන ඉන්න. මොකද ඒ අයට ජීවිතේ හරි ලස්සන සුන්දර අත්දැකීමක් වේවි ෆ්ලොරිඩ් බලන්න එක්කගෙන ආවොත්. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ මේ ගාඩන් එක ටෙම්පරරි අරේන්ජ් කරන එකක්. ඉතින් ඒ කියන්නේ ලොකු මහසයක් කැපකිරීමක් කරන්න වෙන්න ඇති මේ කොමන්වෙල්ත් පාක් එක මේ විදියට ලස්සන කරන්න ගාඩන් එකක් විදියට. ඉතින් නමුත් වැදගත්ම දේ තමයි මේ ගාඩන් එක අපිට ෆ්‍රී තමයි බලන්න පුළුවන්, කිසිම අයිතියක් කරන්නේ නැහැ. ඉතින් මේකයි මම කිව්වේ ළඟපාත කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේක ෆ්‍රී ඇවිත් බලලා යන්න කියලා. අපි මේ දකින ලැබපු සුන්දර අත්දැකීම උපරිම ඔයගොල්ලන්ට දෙන්න අපි try කරනවා මේ වීඩියෝ එක බලන ඔයගොල්ලන්ට. මම හිතන්නේ අපි දැකපු ලස්සන දේවල් ඔක්කොම මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඒ අත්දැකීම ඔයගොල්ලන්ට ලැබුණා නම් ඉතින් අපිට හරිම සතුටුයි. මොකද අපි ඒ තරම් සතුටු වුණා මේ ගාඩන් එක බලලා. फलक तक चल साथ मेरे, फलक तक चल साथ चल, फलक तक चल साथ मेरे, फलक तक चल साथ चल। ये बादल की चादर, ये तारों के आंचल में छुप जाए हम पर दो पल, हो फलक तक चल साथ मेरे, फलक तक चल साथ चल, फलक तक चल साथ मेरे, फलक तक चल। පැය 3කට විතර පස්සේ තමයි අපිට ගාඩන් එක සම්පූර්ණ බලලා ඉවර කරන්න පුළුවන් උනේ. ඊට පස්සේ අපි එනවා කියලා හිතුවා කැන්බරා ගොඩක් බලන්න දේවල් තියෙන නිසා. ඉතින් ඔන්න එනකොට අපට අර ෆ්‍රී බස් සර්විස් එක හම්බුණා. ඒක ලොකු දෙයක් වුණා. කිලෝමීටර් 2ක් විතර දුරින් පාකින් එක තිබුණු නිසා. ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩක් සතුටින් බලන්න ඇති කියලා මම හිතනවා. මේ වගේ තව ලස්සන සුන්දර අත්දැකීමකින් ආයි ඔයගොල්ලෝ හම්බෙන්න. ඉතින් වීඩියෝ එක හොඳයි ලස්සනයි කියලා හිතනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. ඉතින් අපි ආයිත් හම්බෙන්න. එතකන් ඔයගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න. බයි බයි. बहारों के छत हो, दुआओं के खत हो, पढ़ते रहे ये गजल, हो फलक तक चल साथ